දෙස් විදෙස් ජනයා පවා ඇද බැඳ තබා ගන්නා මායාවේ නගරය සෙංකඩගල පුරවරයයි. දහසක් පෙම්වතුන් හමුවන, දහසක් පෙම්වතුන් වෙන්වන මතකයේ කෞතුකාගාරය මහනුවර වැවයි. නුවර වැව ඉදිරිපිටට යන සෑම අවස්ථාවකම දැනෙන ඒ ශාන්ත පින්බර ගතිය හැරුණකොට අමුතු මූසල වේදනාබර ගතියක් ඔබත් විඳ තිබෙනවාද? ඒ දැනෙන්නේ වෙන්නූවන්ගේ විරහ වේදනාව නම් නොවේ. මීට වසර ගණනාවකට පෙර සිදු වූ මුළු නුවරම කම්පා කළ ක්‍රූර ඝාතනයේ අඳෝනාවයි. දළදා වහන්සේ ඉදිරිපිටදීම සිදු කරන ලද මේ අවිනීතික ඝාතන මාලාව පිළිබඳව පොතපතේ ලියවී ඇති කරුණු ප්‍රමාණවත් නැත. ඇහැලේ පොළවලව්ව දෙසින් නැසෙන ඒ අමිහිරි වේදනාබර විලාපය මුළු නුවර වැව් ඉස්මත්තම පාළු හා මූසල බවින් අවුස්සා දමයි. අදටත් දරුවන් සොයමින් නුවර වීදි පීරන ඒ ඇහැලේපොළ කුමාරිහාමිගේ කතාව අද මම ඔබට ගෙනහැර දක්වමි. මේ ඇහැලේපොළ කුමාරිහාමිගේ විලාපයේ කතාවයි. එහෙනම් යමු අද අපි අපේ කතාවට. මොනරවිල කැප්පෙටිපොළගේ නැගණිය වූ ඇහැලේපොළ අධිකාරම්තුමාගේ බිරිඳ වූ ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳ ඉතිහාස කතාව ඔබ හොඳින්ම දන්නවා. කවුරුත් දන්නා වීර මද්දුම බණ්ඩාරගේ මාතාවයි. ඉන්දියාවේ වඩිග දේශයෙන් පැමිණි කන්නසාමි නම් කුමාරයෙකු පිළිමතලාවේ මහා අධිකාරම්ලා විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමට පත් කළා. එතැන් පටන් සිදු වූ ඓතිහාසික කතා පුවත් පිළිබඳ ඔබ ඉතිහාසයේ විෂය ඉගෙන ගන්නා විට දැනගෙන ඇති. මම අද කතා කරන්නේ ඇහැලේපොළ කුමාරිහාමිගේ විලාපය පිළිබඳවයි. ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳව හැඟීමක් පහළ කරගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඊට ඇය අකමැති වූ හේයින් එයද මූලික හේතුවක් කොටගෙන ඇහැලේපොළ නිලමේතුමාව රාජද්‍රෝහියෙකු ලෙස නම් කරනු ලැබුවා. දමිළ රජෙකු වූ මෙතුමා බොහෝ සෙයින් මතට ඇබ්බැහි වී සිටියා. ඇහැලේපොළ අධිකාරම්තුමාටද රජුගේ යකඩ දෝලියෙකු වූ අලුත්ගම බිසෝමැණිකා සමග සම්බන්ධයක් තිබූ බවට සඳහන් වෙනවා. මුල් කාලයේදී ඇහැලේපොළ නිලමේතුමාටත් ඇහැලේපොළ කුමාරිහාමිටත් ගරු කළ රජු පසු කාලයකදී ඇහැලේපොළ කුමාරිහාමිට අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන්නට වූයේ මෙන්න මේ සිදුවීම මත බව සඳහන් වනවා. ඉන්පසු රජතුමා විසින් ඇහැල යන වචනය ඇසීමට පවාද අකමැති වූ හේයින් මහනුවර ආශ්‍රිතව වූ ඇහැලගස් සියල්ල කපා දැමූ බවද ඉතිහාසයේ සඳහන් වනවා. මෙලෙස ඇතැම් කතාවල කියවෙන පරිදි ඇහැලේපොළ අධිකාරම්තුමා පවා තමාට මෙලෙස වංචා කරත් ඇය ඇහැලේපොළ අධිකාරම්තුමා වෙනුවෙන් පතිවත රැකගෙන සිටියා. මොල්ලිගොඩ නිලමෙත් ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් මෙලෙස ඇයට අයුතු යෝජනා සිදු කළත් ඒවා ප්‍රතික්ෂේප කළ සිටියා. ඊතරම් උත්තරීතර හෙළකුල කාන්තාවක් මා දැක නැත. මෙලෙස මොල්ලිගොඩ නිලමේගේ කේලම්මසා ඇහැලේපොළ අධිකාරම් කෙරෙහි වෛරයෙන් සිටි රාජසිංහ රජු තම බිසවක වූ බිසෝමැණිකා සමගද ඇහැලේපොළ සබඳතාවක් පවත්වන බව දැනගෙනත් මේ පිළිබඳ වෛරයෙන් සබරගමුවට ගොස් ගොවිතැන් දියුණු කරගෙන සිටින ලෙස සබරගමුවට පිටත් කර හැරියා. ඉන්පසුව රජු විසින් කිහිප වතාවක්ම ඇහැලේපොළ කුමාරිහා යෝජනා කළද එතුමිය විසින් එම යෝජනා ප්‍රතික්ෂේප කළ හේයින් රජු ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳව සිටියේ ඊටාම වෛරයකිනුයි. මෙතෙන් පටන් සිදු වූ කතාව මා ඔබට පැවසීමට අවශ්‍ය නැත. මන්ද වීර මද්දුම බණ්ඩාරගේ කතාව ඔබ හොඳින්ම අසා ඇති හේයින්. ඉන්පසුව රජතුමා නීති නොතකාගත් ඒ අමානුෂික තීන්දුව ක්‍රියාත්මක කරන්නට වුණා. ඇහැලේපොළ කුමාරිහාමිට වෛර බැඳි පවුල්වල හා මොල්ලිගොඩ නිලමේ වැනි අයද රජුගේ මෙම ක්‍රූර තීන්දුවෙන් කම්පාවට ලක් වුණා. තමාගේ දරුවන් දෙදෙනා තමා ඉදිරියේම හිසගසා දමනු දුටු ඇය ඉන්පසුව තමා බිහි කළ කුඩා දරුවාගේ බෙල්ල කපා මොවින් කිරි වැගිරෙන ඒ හිසත් කඳත් වංගෙඩියක දමා ඇයට කොටන්නට සැලැස්සුවා. එසේ කොටන්නට නොහැකි නම් අඩු කුලයේ ගහලයා සමග යන ලෙස ඇයට පැවසුවා. තම දරුවන්ගේ වේදනාවන් දරාගත නොහැකි වූ ඇය අවසානයේදී නුවර බෝගම්බර වැවට බිලි දුන්නා. බුදුදහමට අනුව
ඇයගේ චුතිසිතෙහි තිබුණු වේදනාබර හැඟීම කෙතරම් වන්නට ඇතිද? ඇය මේ ගියේ වෛරයෙන් හා වේදනාවෙනුයි. අතීතයේ ඇහැලේපොළ කුමාරිහාමි දිය ගිල්වා මැරූ ස්ථානය වර්තමානයේ පිහිටා ඇත්තේ බෝගම්බර සිරමැදිරිය තුළයි. එකල නුවර වැව හරස් කොට බෝගම්බර සිරමැදිරිය නිර්මාණය කළ බවටයි සඳහන් වන්නේ. මෙම ඡායාරූපයේ පෙනෙන පරිදි ඇහැලේපොළ කුමාරිහාමි දිය ගිල්වා මැරූ ස්ථානය බෝගම්බර සිරමැදිරිය තුළ ඇත්තේ මේ ආකාරයටයි. අදටත් ඇය විලාප දෙමින් නුවර වීදි පුරා සැරිසරන බව බොහෝ දෙනෙක් නුවරදී දැක තිබෙනවා. මෙය නුවර ජනයා අතර පවතින සැබෑම ජනප්‍රවාදයකි. එමෙන්ම සුදු ඔසරියක් ඇඳගත් කාන්තාවක් නුවර වැවට පනිනවා බොහෝ දෙනෙක් දැක තිබෙනවා. එමෙන්ම මහනුවර දිගන මාර්ගයේ වැව රවුමේ පාර මාරු වන කාන්තාවක් බොහෝ දෙනා දැක තිබෙන බවට ඒ ප්‍රදේශවල ජනප්‍රවාදවල පවතිනවා. එතුමිය දිය ගිල්වා මැරූ බෝගම්බර සිරමැදිරිය අභ්‍යන්තරයේ ඇති ස්ථානයේද ඇතැම් සිරකරුවන් බොහෝ ප්‍රමාණයක් සුදු හැඳගත් කොණ්ඩේ කඩාගත් කාන්තාවක් මල් නෙලන බව දැක තිබෙනවා. පින්බර මහනුවර ඇති ඒ මූසල ගතිය, ඒ වේදනාබර ගතිය ඇයගේ අඳෝනාවයි. ඒ වගේම මහනුවර ප්‍රදේශයේ පවතින තවත් ජනප්‍රවාදයක් වන්නේ දරුවෙකු අතින් ගත් කාන්තාව එසේත් නැතිනම් මෝහිනී යනු ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරයක් බවයි. ඒ කෙසේ නමුත් ගෞරවනීය හෙළකුල කාන්තාවක් වූ ඇහැලේපොළ කුමාරිහාමිට සිදු කළ මේ මහා විනාශය කෙදිනකවත් ඉතිහාසයෙන් සැඟවිය නොහැකි වේවි. කෙදිනකවත් ඇයට එය අමතක නොවේවි.